ශ්‍රී ලංකාවේ රජයේ කාර්යාලයකින් කිසියම් සේවයක් ලබා ගැනීමට ඔබට කොපමණ කාලයක් ගත වේද? නිශ්චිතවම කිව හැකිද? ඕනෙමේ හුඟක් වෙලා ඉන්න ඕනේද? ඔබ අඳුරන කිසිවෙක් අදාළ කාර්යාලයේ ඉන්න ඕනද? දින කීපයක් රස්තියාදු වෙන්න ඕනද? විවිධ ලිපි ලේඛන ඉල්ලනවද? පාරිභෝගික සේවය හොඳද? කොහොමද ඔබට දැනෙන්නේ? ඔබ තෘප්තිමත්ද? වැඩි දෙනෙක් තෘප්තිමත් නෑ. ඒ ඔබ තෘප්තිමත් නැත්තේ ගුණාත්මක සේවයක් සපයන්නේ නැති නිසා. මොකක්ද ගුණාත්මක සේවයක් කියන්නේ? ගුණාත්මක සේවාවන් කියන්නේ පුරවැසියන්ගේ අපේක්ෂාවන් සපුරාලන හෝ ඉක්මවා යන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වන සේවාවන් සැපයීම. එම සේවා සැපයීමේදී විශ්වාසනීය, කාර්යක්ෂම සහ ඵලදායී භාවය අතිශයින් වැදගත්. දැන් අපි බලමු රාජ්‍ය සේවයට තියෙන චෝදනා මොනවද කියලා. මන්දගාමී සහ අකාර්යක්ෂම සේවා සැපයීම. යම් සේවාවක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට ගියාම අපිට වැඩි වශයෙන් ලැබෙන අත්දැකීම තමයි විෂය භාර මිස් මහත්තයා. නැත්නම් ආයතන ප්‍රධානියා අද හැවිල්ලා නෑ නිවාඩු හෙට එන්න වගේ පිළිතුරු. එහෙම නැත්නම් මිස් කෑම කනවා එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න වගේ අත්දැකීම් බොහෝම කලාතුරකින් තමයි අදාළ සේවාව අපේක්ෂිත කාර්යක්ෂමතාවයෙන් කරන්නේ. මේවාට විසඳුම් හැටියට අපට යෝජනා කරන්න පුළුවන් වන්ඩේ සර්විස් හඳුන්වා දීම, ඔන්ලයින් සර්විස් හඳුන්වා දීම, සේවකයන් පුහුණු කිරීම හා සේවක අභිප්‍රේරණය මගින් සේවක කාර්යක්ෂමතාවය වැඩි කිරීම, වැඩ පැවරීම, වගකීම් පැවරීම, ඉලක්ක බාර දීම, අඛණ්ඩ අධීක්ෂණය වැනි ක්‍රියාමාර්ග තුලින් කඩිනම් හා කාර්යක්ෂම සේවා සපයන ආයතනයක් බවට පත් කරගත හැක. තවත් චෝදනාවක් තමයි දුර්වල පාරිභෝගික සේවය. බොහෝ රාජ්‍ය නිලධාරීන් පාරිභෝගික සේවා ගැන තැකීමක් නොකරන බව පෙනේ. සමහර විට ඔබේ පැමිණීම, ඔබේ ප්‍රශ්න කිරීම ඔවුන්ට කරදරයක් සේ සලකන අවස්ථාද ඇත. ආචාරශීලීභාවය නොමැතිකමද ගැටලුවකි. නමුත් වෙනත් විකල්පයක් නොමැති නිසා මිනිසුන්ට රජයේ කාර්යාල මඟ හැරිය නොහැක. නීති රීති රෙගුලාසි පිළිබඳ පමණක් පුහුණු කරනවා වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයින් මෙන් රජයේ නිලධාරීන්ට පාරිභෝගික සේවා පිළිබඳ පුහුණුවක් ලබා දිය යුතුය. රාජ්‍ය නිලධාරීන් පුරවැසියන් සේවාලාභීන් ලෙස දකිනවාට වඩා පාරිභෝගිකයින් ලෙස දකින මානසික වෙනසක් ඇති කිරීම වැදගත්ය. ජපානයේ සියලුම රජයේ නිලධාරීන්ට පුරවැසියන් වටිනා ගනුදෙනුකරුවන් මෙන් සැලකීමට ආගන්තුක සත්කාරය පිළිබඳ පුහුණුවක් ලබා දී ඇත. තවත් කාරණයක් තමයි දූෂණය සහ විනිවිදභාවය නොමැතිකම. අපේ රාජ්‍ය සේවාවන් තුළ දූෂණය ගැඹුරින් මුල්බැස ඇති බව අප කවුරුත් දන්නා කාරණයක්. ඉක්මනින් සේවාව කර ගැනීමට අවශ්‍ය නම් එය තමාට කර දීමට හැකි බව තැරකරුවන් ඔබට කියා ඇති අවස්ථා ඕනේ තරම් ඇති. සේවයේ අවශ්‍යතාවය අනුව එසේ යම් මුදලක් දී අදාළ කාර්යය කරගත් අවස්ථාත් ඇති. පාසලකට දරුවෙක් ඇතුළත් කරන විට නිවාස සැලැස්මක් අනුමත කර ගැනීමේදී අප හුඟ දෙනෙක් මෙවැනි අවස්ථාවලට මුහුණ දීලා ඇති. ඔබ දන්නවා පැවති දේශපාලනය මේවාට හවුල් වුණා හැර අඩු කිරීමට උත්සාහ නොකරපු බව. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව 2023 දී දූෂණ සංජානනය අතින් ශ්‍රී ලංකාව 115 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා කර තියෙනවා. අපි බලමු ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති වේද කියලා. ශ්‍රී ලංකාව රාජ්‍ය සේවා පුළුල් කළහොත් සිංගප්පූරුවේ මෙන් රජයේ කාර්යාලවල දූෂණය විශාල ලෙස අඩු කළ හැකිය. අල්ලස් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ දවපේ රජයේ සියලුම සේවා සඳහා පුළුල් කළ හැකිය. මාර්ගගත විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමය වැනි ඩිජිටල් ඇප්ලිකේෂන් and automated tracking systems මගින් මුහුණට මුහුණ අන්තර්ක්‍රියා සීමා කරන නිසා අල්ලස නැති කළ හැක. රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා එම ආයතන ප්‍රධානීන්ට එවැනි ක්‍රම හඳුන්වා දිය හැක. නිසි පාලන ක්‍රම හඳුන්වා දෙමින් තම ආයතන තුලින් අල්ලස දූෂණය තුරන් කිරීමට කටයුතු කිරීම සෑම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ, නියෝජ්‍ය ප්‍රධානීන්ගේ සහ අධීක්ෂණ නිලධාරීන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව සිහිපත් කර දිය යුතුය.
වර්තමාන දේශපාලනයෙන් ඔබට ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත. සංකීර්ණ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම බොහෝමයක් රජයේ කාර්යාල තම සේවාවන් සැපයීමේදී විවිධ පුවම් පිරවීම් සහතිකපත් ඡායාරූප පිටපත් විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් නිලධාරීන් කීප දෙනෙකුගේ අත්සන් ලබා ගනිමින් ආයතන කීපයකට යාමට සිදුවීම් වැනි සංකීර්ණ outdated ක්‍රියා පටිපාටි අනුගමනය කරයි. ලේඛන අඩු සහ one stop සේවා මධ්‍යස්ථාන නිර්මාණය කිරීම සහ විද්‍යුත් රාජ්‍ය සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් වර්තමාන රජයේ අවධානය යොමු වී ඇත. මේවා යථාර්ථයක් බවට පත්වෙන හැටි අපි බලමු. ඩිජිටල් සහ ස්වයං සේවා විකල්ප නොමැතිකම රාජ්‍ය සේවයට එරෙහිව එල්ලවන තවත් චෝදනාවක්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වියදුරු වෛද්‍ය පරීක්ෂණය සඳහා මාර්ගගත වෙන් කිරීම වෙනුවෙන් අවසර ලබා දී ඇත. අනෙකුත් දෙපාර්තමේන්තු වලටත් තම සේවා සැපයීම සඳහා මෙවැනි ක්‍රම අනුගමනය කළ හැක. සෑම රාජ්‍ය සේවාවක් සඳහාම අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි පරිදි ඊ රාජ්‍ය සේවා පුළුල් කළ යුතුය. රාජ්‍ය අංශයට එල්ලවන තවත් චෝදනාවක් තමයි මහජන පැමිණිලි සම්බන්ධ ප්‍රතිචාර නොදැක්වීම. මිනිසුන්ට ඔවුන්ගේ පැමිණිලි නිරීක්ෂණය කළ හැකි තත්ත්වකාලීන මාර්ගගත පැමිණිලි පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි. සමහර පළාත් පාලන ආයතනවලට ගැටලු වාර්තා කිරීම සඳහා Facebook පිටු තිබුණත් ඒ සඳහා රට පුරා නිලවේදිකාවක් අවශ්‍ය වේ. ඉහළ පිරිවැය සහ සැබවුණු ගාස්තු රාජ්‍ය අංශයට එල්ලවන තවත් චෝදනාවකි. වැඩි සේවක සංඛ්‍යාවක් මගින් සියලු කාර්යයන් අතින් කරන බැවින් පිරිවැය වැඩි වී ඇත. ඩිජිටල් යෙදුම් හඳුන්වා දීමෙන් සේවා පිරිවැය අඩු කරගත හැකි අතර අනවශ්‍ය ගාස්තු වැළැක්වීම සඳහා සියලුම ගාස්තු මාර්ගගතව ප්‍රකාශයට පත් කර සියලුම ගෙවීම් ඩිජිටල් කළ යුතුයි. ජනතාවගේ අපේක්ෂාව තමයි දේශපාලනයේ වාගේම රාජ්‍ය සේවයේ ඵලදායි වෙනසක් ඇති කරන එක. ඉතින් ක්‍රියාවලිය ඩිජිටල් කරණය කිරීමෙන් දූෂණය අවම කිරීමෙන් පාරිභෝගික සේවා වැඩි දියුණු කිරීමෙන් ක්‍රියා පටිපාටි සරල කිරීමෙන් අපි සෑම කෙනෙකුටම සතුටු විය හැකි රාජ්‍ය සේවයේ ඵලදායි වෙනසක් ඇති කළ හැක. ඔබේ අදහස් දක්වන්න.